गच्छन्तु देवता धम्मं मुनिराजस नन्दो सग मोक्षदां धम्म श्रवण कालो अयं भदन्ता धम्म श्रवण कालो अयं भदन्ता धम्म श्रवण कालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स श्रीनिषेधो भूरिसो कोटिलोकस्मिन् विद्यते यो निन्दं अपबोधति अस्सो भद्रो कथामि च अस्सो यथा भद्रो कथानिविन्दो आतापिनो संवेगिनो भात श्रद्धाय शीलेन च वीर्येण च समाधिना धम्म विनिश्चयेन च सम्पन्न विद्याचरण प्रतिष्ठता पहासत दुःखमिदं अनपकन्ति विजय सौगत विद्यालय महापिरिमिन प्रधान कोटयन विहार गणयाधिपत्य भगवान अब श्रीमद गौरवार नायक महास्वामींद्रनाथ वහන්සේ ගේ දෙපාණ පද පස්වකට අවසර ප්‍රාර්ථනා කරනවා උන්වහන්සේ ප්‍රධාන කොටයන් විහාර වාසීතුන් පූජනීය මහා සංඝරත්නයන් අවසරයි සදනබර ගුණවන්ත කාරුණික වාසනාවන්ත පින්වත්නි අද මේ උතුම් මහ පින්කමේ දායකත්වයෙන් වංශා වීරකොඩි මහත්මිය ප්‍රධාන මේ පින්පර පවුලේ පිරිසයි සිද්ධ කරනු ලබන්නේ මීට වසර 4කට පෙර අභාවයට පත්වන දනු කෝරි රත්නාවලී මෑණියන්ට වසර 3කට පෙර අභාවයට පත්වන විජේපාල සිල්වා පියාණන් ඇතුළු කොට ඇති අභාවයට පත්වන ඥාති වරුන්ට පුණ්‍යානුමෝදනා සිද්ධ කිරීමේ උතුම් පරම අභිලාෂයයි මේ මහා පින්කම් වල පවතින්නේ. ඒ අනුව අපි මේ ස්වල්ප කාල වේලාවදී හොඳට බණහාල පිරිසුදු කරගෙන එසේ ලබා ගන්නා සියලුම කුසලානි සංසයන් අප හැම දිනාගම ජීවිත ආරක්ෂාවන් සලසන ලෝකපාලක ආරක්ෂක සියලුම පින්කම දෙවියන්ට නමින් අභාවයට පත්වන සකල සියලු සහලේ ඥාතිවරුන්ට අප සෑම දිනාටත් උතුම් නිර්වාණ අවබෝධය සඳහාම මේ බලවත් කුසල ශක්තිය හේතු වාසනා වේවා ප්‍රාර්ථනා කරන සදායි. හිරි නිෂේධෝ පුරිසෝ කෝචි ලෝකස්මින් විද්‍යති යෝ නින්දං අපබෝධති අස්සෝ භද්‍රෝ සාමිත. එන්නතේ අද මේ දේශනාව සඳහා මා මාතෘකා කර තබාගත්තේ ධම්මපදේ දණ්ඩ වර්ගයේ එන 10 වන ගාථා දේශනාවයි. මේ දේශනාව තථාගතයන්න් වහන්සේ සිදු කොට වදාළේ සුවිශේෂ විශේෂිත වූ හේතුවක් නිමිත්තක් නිසා. ඒ හේතුව උනේ කුමක්ද? එන්වාසේ මේ පන්සලේ නැත්තම් මේ පෙරවනේ බොහෝ පොන්චි හාමුදුරු වැඩ ඉන්නවා. අද සමහර දෙනෙක් මේ පුංචි දරුවෙක් මහාන කරනවා කියන එක දිහා දකින්නේද බලන්නේද
මහා අමුතු විදියට වෙනස් විදියකට නම පෙන්වත්නි මේ ගාථා දේශනාව අපිට කදිම පාඩමක් මේ පිළිබඳව කියා දෙනවා. ඒ කවර ආකාරද? පෙන්වත්නි ආනන්ද මහමුදුරුවන් වහන්සේ දවසක් පින්නපාත වඩිනකොට උන්වහන්සේ දැක්කා බොහොම පොඩි දරුවෙක් බඳුනක් අතින් අරගෙන හිඟමන යනවා. මේ පුංචි දරුවෙක් මේ දරුවා ගැන හරියට අනුකම්පා වෙන ආනන්ද හාමුදුරුවන්ට මේ දරුවා එක්කගෙන ආව පන්සලට මහාන කරන්න කැමැති වුණා. පෙන්වත්නි මේ පුංචි දරුවා මහාන කළා. මේ බොහොම පොඩි ළමයෙක්. මේ ළමයා මහාන වෙනකොට ඔහු ඇඳගෙන හිටියේ බොහොම පොඩි ඇඳුමක්. අර ඇඳුමක් බඳුනක් දෙකම නැවත කවදක හරි ඕන වෙන්න පුළුවන්ද කියලා හිතලා නෙර ගස්පෙලයක හැංගුවා. වෙනවාත්නේ ආනන්ද හාමුදුරුවෝ මේ වගේ පුංචි ළමයි මහාන කරපු අවස්ථාවක් තියෙනවා. දවසක් බුදුහාමුදුරුවන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ අසරණ වෙච්ච දරුවෝ දෙන්නෙක් ගැන දැනුවත් කළා. ඒ වෙලාවට බුදුහාමුදුරුවෝ එන්නසේ මොකක්ද? ආනන්ද ඉලිමහන ඉඳගෙන බස් පිළිනානක බස් අනුභව කරන වෙලාවකදී ඒ දරුවට පුළුවන් ද ළඟට එන සතෙක් වෙනවා කියන්නේ අපි හිතන කපුටේ සුනකෙක් වගේ සතෙක් කෑවොත් ආවොත් එලව ගන්න පුළුවන් තරමේ කෙනෙක්. එහෙමයි ස්වාමී අවුරුදු 6ක් 7ක් විතරයි. එහෙනම් ආනන්ද ඒ දරුවා මහාන කරනවා. අන්න බුදුහාමුදුරුවෝ අවස්ථාවේ තිබුණේ. අද අපේ යන මොකද වෙලා තියෙන්නේ? පොඩි දරුවෙක් මහාන කරනවා කියන එකට නොයේ කයි කතන්දර නොයේ ප්‍රශ්න අද හරියට තියෙනවා. නමුත් අපේ නායක හාමුදුරුවෝ මේ පුංචි හාමුදුරුවන් වහන්සේලා අද ලෝකේම මහා වටිනා ශ්‍රේෂ්ඨ හාමුදුරුවෝ පිරිසක් බවට එහෙම පුංචි කාලේ ගෙනල්ලා හදලා වඩලා සමලද ලෝකයේ දකින ලෝකයටම සේවය කරන පිරිසක් හදලා නැද්ද? එහෙනම් ගිහි හෝ ඒවා ප්‍රගති හෝ ඒවා උන්වහන්සේ මහා වටිනා ශිෂ්‍ය පිරිසක් මේ රටට සම්බුද්ධ ශාසනයට දායාද කළා තිබෙනවා. එහෙම කටයුතු කරන්නේ අර බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුගතමයි. මේ පුංචි ළමයා පෙන්වත්නි පැවිදි වෙලා දැන් පන්සලේ වැඩ ඉන්නවා. ටිකක් තරුණ බවට පත් වෙනවා. ටිකක් තරුණ වෙනකොට උන්වහන්සේට තිබුණා ඒ සිවුරු වැරලා ගියොත් හොඳයි. දැන් අද අපේ ඇත්තොත් එහෙම ඉඳලා සිවුරු වැරලා යන්නේ නැද්ද? ඕන තරම් තියෙනවා. එහෙම තියෙනවා. මේ පොඩි හාමුදුරුවන්ට තිබුණ කලකදී දැන් ටිකක් ලොකු මහත් වෙලා සිවුරුවත් කරලා ගියොත් හොඳයි කියලා. අඳින්නේ ඇඳුමක්. මතක් වුණා තමන්ගේ පාරණ ඇඳුම. තියෙන කල්ට ගියා. ගිහිලා කල්පනා කරනවා. මේ පැවිද්ද කොච්චර උතුම් දෙයක්. මේ මහානකම කොච්චර වටිනවද? එනම් සම්බෝධායන් ගරාවාසු මේ ගිහි ගෙදර කියලා කියන්නේ මහා බැඳුම් කොට මම ආපහු මට යන්න ගියකුත් නැහැ යන්න වෙන්නේ මහා පාරට. එහෙනම් මම මේ උතුම් පැවිද්ද අත්හැරලා ආයෙත් පාට වැටෙනවද ඔන්න කල්පනා. ඒ විදිහට කල්පනා කරලා තමන්ටම අවවාද කරගෙන උන්වහන්සේ ආපහු පන්සල් කරනවා. සමහරවල් සිවුරුවස්තරෙන් නිත ඇති වෙන හැම වෙලාවකම අතෙන්ට ගිහින් අවවාද කරගෙන යනවා. දවසට දෙතුන් වතාවක් යනවා. මොකද මේ තරණකම් වයස වෙනකොට සිවුරු වරින්න නිතර වාර ගන්න උන්වහන්සේට වැඩි.
උන්වහන්සේ මේ එළියට වඩිනකොට පන්සලෙන් අනිත් හාමුදුරුවෝ අහනවා කොහෙද වඩින්නේ? උන්වහන්සේ අපූර්ව උත්තරයක් දෙනවා. ඒ තමයි මම යනවා මගේ ගුරුවරයා දකින්න. මගේ ගුරුවරයා ළඟට යනවා. දැන් ඇත්තටම උන්වහන්සේට ගුරුවරයෙක් එහෙම ඉන්නවද මේ බලන්නේ? ගුරුවරයෙක් ඉන්න ආනන්ද හාමුදුරුවෝ. ඒ ආනන්ද හාමුදුරුවෝ නෙමෙයි බලන්නේ. කවුද මේ බලන්නේ? අර රෙදි කෑල්ලයි බලන්නේ. අර පොඩි ඇතුම. එන්වත් මෙතෙන්ට ගිහින් අවවාද කරගෙන පන්සලට එනවා. මහානකම යුතුම් ගැන හිතනවා. අන්නේම හිත කල්පනා කර තමන්ගේ හිත හැදුනා. උන්වහන්සේ ටික කලකදී පෙන්වත්නි අර රෙදි කඩක් බඳුනක් හිතනම ඒ ගැනම හිතනවා. උන්වහන්සේ සීල කේසුන්‍ය සූතු මහරහතන් වහන්සේ නමක් බවට පත් වී වදාළා. දැන් උන්වහන්සේට ගුරුවරයා වුණද? ඕන නැහැ. ගුරුවරයා ඕන නැහැ. දැන් උන්වහන්සේ වෙනද වගේ මේ ගුරුවරයා දකින්න යන්නේ නැහැ. පන්සලේ අනෙක් හාමුදුරුවෝ දැන් ඒ ගුරුවරයාත් එක්ක තරහ වෙනාද ගුරුවරයා බලන්නේ නැහැ. ඌ දැන් මට මේ ගුරුවරයාගෙන් වැඩක් නැහැ. මට දැන් මේ ගුරුවරයාගෙන් වැඩක් නැහැ. දැන් අපි කියන්නේ ආරි කරන තුරු කාගේ අවබෝධ කියලානේ. ඒව කියනවා. එහෙනම් අපිත් එක්ක හරිය යාළුවෙක් වැඩක් කරන කටයුතු කරගෙන තියෙනවා නේද? එතකොට නෑ කම් මතක් වෙනවා, පරණ යාළුකම් මතක් වෙනවා නේ. බලන්න අපේ මොකක් හරි දව්වක් උපකාරයක් ගන්න තියෙනවා නම් කාට හරි. කොයි තරම් දේවල් ඇවිල්ලා වරන්දා කරනවද කියනවා. එහෙම කරලා ඒ උදව් උපකාර ගත්තට පස්සේ ආයි පැත්ත බලාතක නෑ. සමහරවිට අපි කියන්නේ නැද්දදුත් නැහැ කියලානේ. එහෙනම් අන්න ඒ තරමටම අකෘතඥ මිනිස්සු ඉන්නවා ලෝකේ. එහෙනම් අන්න ඒ නිසා මේ හාමුදුරුවෝ කල්පනා කළා මේ ස්වාමීන් වහන්සේ ගුරුවරයාත් එක්ක තරහවලක් කරලා. ඒක හොඳ දෙයක් නෙවෙයි භික්ෂුවකට. ඒ නිසා බුදුරජාණන් වහන්සේට ගිහින් දැන්නවා බුදුහාමුදුරනේ මේ හාමුදුරුවෝ ගුරුවරයාත් එක්ක වුණා කියලා. ඒක හොඳ දෙයක් නෙවෙයි. අන්න කෙනෙක්වත් මේ ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරුවෝ හැදෙව්වා. බුදුහාමුදුරුවෝ දන්න උන්වහන්සේ රහතන් වහන්සේ කෙනෙක් බව. කෙනෙක්වත් ඒක ප්‍රකාශ කරවන්න ඕන. අනිත්‍යත්ව දැනගන්න ඕන. අන්න ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ මේ ස්වාමීන් වහන්සේ කියව ඇත්තද දැන් ඔබ ගුරුවරයාත් එක්ක තියෙන සම්බන්ධකම් අත්දැකීම. එහෙමයි ස්වාමී. අත්හැරියා. ඒ කොහොමද අත්හැරියේ? එහෙනම් මම මගේ හිත හදාගත්තා. කොයි වගේද? හිරි නිසේදෝ පුරිසෝ කෝචි ලෝකස්මින් විද්‍යති. මේ ලෝකේ එදා අදත් අස්වැයෝ විවිධ ප්‍රයෝජන සඳහා භාවිතා කරනවා. අදත් ඔය අස්වැයේ තියෙන්නේ ලෝකේ. එහෙනම් ඒ විදිහට අස්වැයෝ භාවිතා කිරීම එදා තිබුණා. විවිධ කටයුතු වෙන්නේ. එහෙනම් අන්න ඒ අස්වැයෙන් නිකම්ම එහෙම අරගස්ස ගන්න බෑ. ඒක දුෂ්කරයි. මේ අල්ලගන්න අස්වේ ඉක්මිච්ච හතේ අල්ලලා ඉක්මවා ගන්නවා කියන එක දුෂ්කර දෙයක්. අන්න ඒ විදිහට උන්වහන්සේ කියනවා මම අර කැලේ ඉන්න අස්වේ කල්ලා දීලා කරලා හදාගත්තමයි. මම ස්වාමී සහාගතයන්න් වහන්සේ මගේ වල් බැඳුණු සිත මම මොකද හදාගත්තා. මම බොහොම ශ්‍රද්ධාවෙන් සීලයෙන් වීරයෙන් සමාධියෙන් සිත පිළිදවාගෙන මම මේ සතර ගමන ඉවර කරගත්තා කියලා උන්වහන්සේ ප්‍රකාශ කළා. පෙන්වාදී මෙන්න මේ කාරණාව බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලා දේශනා කරනවා. එහෙනම් අනිවාර්යයෙන්ම අපි කොහොමද අපේ ජීවිතය හැදගස්ව ගතිය දෙන්නේ? බුදුහාමුදුරුවෝ දේශනා කරනවා හිරි නිසේධෝ පුරිසෝ කෝචි ලෝකස්මින් විද්‍යති යෝනිසං අපබෝධති අස්සෝ භද්‍රෝ කසාමිත. කෙන්වාත්නි යම් කෙනෙක් හොඳට
උත්සාහවන්තව ක්‍රියා කරනවා නම් කටයුතු කරනවා නම් ඒ තැනත්තා නිවන් මඟ හදා ගන්නක බැරි වෙන දෙයක් නෙමෙයි. ඒ නිසා අන්න ඒ තැනත්තා ඒ පිළිබඳව හොඳට කල්පනාවෙන් අවබෝධයෙන් ක්‍රියා කිරීම කටයුතු කිරීම හරියම වැදගත් වෙනවා කියලා දේශනා කරනවා. එහෙනම් පින්වත්නි වික්ෂුන් වහන්සේ නමක් අශ්වයේ කික්මවා ගන්න වගේ අශ්වයකට මේ ජව සම්පන්න ඉතාමත්ම උසස් කුලවත් අශ්වයකට එක පහරක් ගහලා දඬුවමක් කළොත් නැවත ඒවල් වරදක් කරන්නේ නැහැ. වරදක් කළොත් ඒ සතාට පහරක් ගැහුවොත් නැවත ඒ වැරදි කරන්නේ නැතුව හික්මෙනවා. අන්න ඒ විදිහට පෙන්වන්නේ වික්ෂුන් වහන්සේලාද තමන්ගේ වරදක් පෙන්වහම දැක්කහම හඳුනාගත්තහම ඉතාමත් හොඳින් හික්මෙන්නට ඕන. ඒ හික්මවා ගැනීමේදී යෝනින්දං අපබෝධති නින්දාපහාසති වෙන්න පුළුවන්. ඒක ලෝකේ ස්වභාවය. දැන් අද සාමාන්‍යයෙන් ස්වාමීන් වහන්සේලාට දොස් කියන, විවේචනය කරන, අපහාස කරන, ගරහන, අවමාන කරන පිරිස් පුදුමාකාර විදිහට නිර්මාණ ලබනවා. එනම් නැති ලෝකේ යනින්දිතෝ. බැලුම්නාහන කෙනෙක් කවදාවත් මේ ලෝකෙ නෑ. වෙනවත් නේ. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ කාඩාගේ තරුණියක් බොහොම ශ්‍රද්ධා සම්පන්නයි මමත් එක්ක පින්කම් කරනවා. මමත් එක්ක ජීවත් වෙන්නේ බොහොම පින්කමයි. මේ කානා විවාහ වුණා තරුණියක් හැටියට. විවාහ වෙන ඇය ස්වාමියාගේ නිවාසයේ පදිංචියට ගියා. ටික කලකදී මව දකින්න බලන්න ඇය ඇගේ නිවහනට ආවා. නැවත ඇගේ අලුත් ගෙදරට යන්න නැත්නම් ස්වාමියාගේ ගෙදරට යන්නට සූදානම් වෙලා කෙවිලි ගැසුවා. හාමුදුරුවෝ ඉන්න පාත වැඩියා. අය මොකද කරේ? අර ඔක්කොම කෙවිලිකාර ස්වාමීන් වහන්සේට පූජා කළා. ස්වාමියාගේ ගෙදරට යන්න බැරි වුණා. දෙවනි දවසේ කෙවිලි හැදුවා. එදත් හාමුදුරුවෝ පින්න පාත වැඩියා. එදත් අර කැවිලි ටික ඔක්කොම පිළිගන්නවා පූජා කරනවා. එදත් ගමන කළා. තුන්වෙනි දවසෙත් එහෙම වුණා. දැන් අර ගෙදර ඉන්න ස්වාමියාට කේන්ති. එයා පණඩයක් කෙව්වා. අද ආව නැත්නම් ආයි නාවට කමක් නෑ. කොහොමම නැවත යන් කියලා පණඩයක් කිව්වා. එදත් මොකද? කැවිලි හැදුවා. ගෙනියන්න බැරි වුණා. හාමුදුරුවෝ දන් දුන්නා. ඇගේ කසාද කැඩුනා. දැන් මොකක් වෙන්නේ? සබ්ලු වෙන්නේ නේ. හාමුදුරුවෝ දැක්කා. දකින්න හාමුදුරුවෝ බයිනවා මේ කාන්තාව. ඇයි බයින්නේ? මගේ මගුල කැඩුවා. මගුල කැඩුවේ කවුද? හාමුදුරුවෝ. කොහොමද මගුල කැඩුවේ? ගෙදර හදපු කැවුල් ටික කැවිලි ටික දුන්නා. දැන් හාමුදුරුවෝ ඇවිල්ලා පිටවත් යගෙන් ගෙදරට ඇවිල්ලා මේ හදපු කැම ටික ඉල්ල ගත්තා. නෑ කවුරුවත් ඉල්ලුවේ නෑ. දුන්නේ කවුද? ඇයිමයි. බණින්නේ කවුද? ඇයිමයි. අද කොහොම නැද්ද පිටමත්? මිනිස්සු ස්වාමීන් වහන්සේලාට නොයෙක් දේවල් පුද කරනවා. අන්තිමට සමිලා. අදත් එහෙම තියෙනවානේ. අද පවුල් කරනවා කියලා නෙමෙයි. මේක කියලා බලින අවස්ථාවක් තියෙනවා. කානම් අතිශය කම්පාවෙන් විවාහය කැඩිච්ච නිසා ආම්දුරනේ දකින්නකොට පන්නේ. බුදුරජාණන් වහන්සේට මේ කාරණාව ගින් දැන්නා. වෙනවාසේ ආන්න බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලා දේශනා කළා. මෙය ඇගේ දෝෂයක් නිසා නුඹවහන්සේලාගේ දෝෂයක් නිසා නෙවෙයි. එන්වත් නෙවෙයි.
අසුර කියන උපාසකයේ දවසක් පන්සලට ආවා ජේතවනාරාමයට. උන්වහන්සේ ඉස්සෙල්ලාම හමුුනේ රේවත කියන හාමුදුරුවෝ. වණහඬ උන්වහන්සේට ආරාධනා කළා. උන්වහන්සේ වචනයක්වත් කතා කළේ නැහැ. උන්වහන්සේ නිහඬ වැඩ හිටියා. ඊගාවට වෙනවත්නි උන්වහන්සේ අත්‍යවලා සරියුත් ආමරකට ගියා. සරියුත් ආමර බණ කියවා මේ අතුලගත උපාසකවරු තේරුනේ නැහැ. ගැඹුරු බණක් දේශනා කළා. තේරුනේ නැහැ. සරියුත් ආමරට බැලගෙන අතුල උපාසකයට ගියා. ඊගාවට වෙනවත්නි ආනන්ද හාමුදුරුවෝ හමුුණා. ආනන්ද හාමුදුරුවෝ බොහොම කෙටියෙන් බණ ටිකක් කියවා. අතුල ඒකට සතුටුුනේ නෑ. අතුල ඒකට උන්වහන්සේට බැනගෙන ගියා. ඊගාවට පෙන්වත්නි මේ අතුල බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ගිහිලා කීවා හේවත හාමුදුරුවෝගේ බණ අහන්න ගියා වචනයක් කතා කරනවා. සරියුත් හාමුදුරුවෝට ගියා බණ අහන්න ඒ හාමුදුරුවෝ කියා බණ අපිට මෙලෝදියක් තේරුනේ නෑ. අපි ආනන්ද හාමුදුරුවෝට ගියා බණ අහන්න ඒ හාමුදුරුවෝ පොඩි යන්තම් පොඩි මුදයක් කියවා එතන ඉවර කළා. ඒකත් අපිට වැඩක් නෑ. අන්නේ වෙලාවේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පෝරාණ මේතං නතුල නේතං අජ්ජතනාමිත නින්දන්ත තුන්නි මාසීනං නින්දන්ත භවමාන මේ ලෝකේ නිහඬව ඉන්න මිනිස්යාට මිනිස් බයිනවා ගුම්බගෙන ඉන්නවා කතා කරන්නේ නැහැ කියලා. උගක් කතා කරගෙන ආවත් බයිනවා කතාව ඉවරයක් නැහැ කියලා. ගානකට මිම්මර කතා කළොත් ඒකටත් බයිනවා හරියට. එයා කිරලා මැනලා තමයි කතා කරන්නේ. වෙලින් කතා කියලා දෙන්නේ නැහැ කියලා අන්න ඒකට බයිනවා. ඒ නිසා නැති ලෝකයන්ින් විතෝ මේ ලෝකෙ බැනුම්නාමන කෙනෙක් නෑ නේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. එනම් පෙන්වත්නි ඔබ ඔන්නේ කාරණාව ගැන හොඳට හිතන්න. අපේ ජීවිතේ අපි අනන්ත අප්‍රමාණ නිന്ദා අපහාස ගැරහුම් විඳිනව ලබනවා. මොනව නිසාද? ඒ නිසා පෙන්වත්නි මේ අපි කොහොම ජීවත් වෙන්න හිතුවත් කල්පනා කරුවා ඒවයි අපිට රැකෙන්න වලකින්න පුළුවන් කමක් නැහැ. ඒ හින්දා ඒක තමයි ලෝකයේ පවතින ස්වභාවය. හැබැයි යම් කෙනෙකුට එහෙම නිന്ദා අපහාස කරනවා නම් වික්ෂුන් වහන්සේ කෙනෙකුට ඒ වගේ නිന്ദා අපහාස ගැරහුම් කරනවා නම් ඒක බරපතලම අකුසලයක් වෙනවා කියන එකයි ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළාලේ. ඒ අනුව පින්වත්නි ඒ එපදෝ නිന്ദා අපහාස කරන තැනැත්තාට දහ දුක් වෙනවා කියලා දේශනා කරනවා. දහ දුක. දැන් අපි කියන්නේ දහ දුක් විඳිනවා කියලා. එනම් මේ දහ දුක කියලා කියන්නේ ගැති වෙන්නේ මොකක් නිසාද? සීලවන්ත ගුණවන්ත උතුමන්ට මැන්නාම නිന്ദා කළාම අපහාස කළාම අගෞරව කළාම අවමාන කළාම පින්වත්නි අන්න එබඳු අයට සංසාරේ දහදුක් විඳින්න සිද්ධ වෙනවා. මොනවද මේ දහදුක කියලා කියන්නේ? පළවෙනි එක තමයි පින්වත්නි වේදනං පරසංජාන සුව නොවන වේදනා කැක්කුම් අනන්ත ප්‍රමාණ ශරීරය ඇති වෙනවා. ඒවට කොයිතරම් බෙහෙත් කෙරුවත් නිස්සාව සුව කරන්න බෑ. එනම් විවිධාකාර වේදනා කායික වේදනා අපිට ඇති වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. රෝග නිද්දා ප්‍රබංකුරන් මේ ශරීරේ ලෙඩවට ආකරණය. නමුත් සමහර මිනිස්සුන්ට තියෙනවා සමහර වේදනා කැක්කුම් මුළු ජීවිතේම විඳවනවා. එහෙනම් අන්න හේතුව මොකක්ද? අර වටිනා පැවිදි උතුමන්ට කළා වූ නිග්‍රහයයි. ඊළඟට පින්වත්නි ශරීරස්ස වේදනා
ශරීරය බිඳෙනවා. ඒ කියන්නේ මොකක්ද? බිඳෙනවා කියන්නේ කැඩෙනවා කියන්නේ බිඳෙනවා කියන්නේ එනම් මුගලන් මහරහතන් වහන්සේට හුරු ගැහුවේ කොහොමද? කැටකට කුඩු වෙන්න කියලා. එහෙනම් ආන්න සමන්ගේ ශ්‍රේෂ්ඨම දෙපළ අම්මා තාත්තා මේ අම්මා තාත්තා කියන උතුම් දෙපළට පිරියර කරලා අනන්තට්ටම් කරලා ඒ කරගත් අකුසල නිසා අන්න ශරීරස්ස වේදනා ශරීරයේ බිඳුනා ඇටකට කුඩු වෙනකන් කුටි කෑවා ඊළඟට පෙන්වාති ගරුකං වාපි ආබාධං සුවනෝන රෝගාබාධ තියෙනවා පෙන්වාති සමහර ඇත්තන්ට තියෙන මහ පුදුමාකාර රෝග ඒවා සමහර කර්ම රෝග වෙන්නත් පුළුවන් දැන් ඊයේක කාන්තාවකට අසනීප සත්‍යයක් ඇති වෙලා අපි බලන්න ගියා. ඇගේ පාදයේ ධන හිසෙන් පල්ලෙහාට ලේ ගමනය කරන්නේ. ඒ නිසා පෙන්වත් එහෙම වුණා මොකද වෙන්නේ? ලේ ගමන් කරන්නේ නැත්තම් කකුලට මොකද වෙන්නේ? හරිය සනීප දිනනෝනේ. එහෙනම් දැන් ඇඟිලි එක එක හැලෙනවා. ඒ මොකක් වෙලාද? නරක් වෙලා කුණු වෙලා ලේ ගමනේ නැහැ. කිසි හේතුවකුත් නැහැ. නමුත් කකුලේ ධන හිතෙන් පල්ලෙහාට ලේ ගමන් කරන්නේ නැහැ. දැන් දොස්තරලා පරීක්ෂා කරනවා එක එක බෙහෙත් දෙන්න කරනවා නොඑක ඒවා කරනවා. හැබැයි කිසිම සමීපයක් නැහැ. දැන් ඇඟිලි හැදෙනවා. ඒ වගේ මහා භයානක රෝග තියෙන මිනිස්සු කොච්චරනම් ඉන්නවද? බලන්න මේ පැවිදි උතුමන්ට ශ්‍රේෂ්ඨ උත්තමයෙකුට අවමන් කළොත් නිග්‍රහ කළොත් ලැබෙන ප්‍රතිඵල අපි දන්නේ ඒ තැනදී මොන වගේ අපසලයක් කරනවද කියලා අපිට ඒක කියන්න බෑ සින්වත් බුදුහාමුදුර වැඩ ඉන්න කාලේ හැමෝම අප්‍රසන්න වෙන පිළිකුල් කරන මිනිස්සෙක් කියලා සුප්‍රබුද්ධ කියලා. රජු රෝණේ මේ සුප්‍රබුද්ධ කියන්නේ මුළු ඇඟේම කුෂ්ඨයක්. කවුරුවත් ලං වෙන්නේ නැහැ. හරියට පිළිකුල් කරනවා. ඛණ්ඩ දෙයක්වත් දෙන්න ලං වෙන්නේ නැහැ. ඔය මිනිස්සු වීසි කරලා කෑමක් තමයි හුරුගෙන කන්නේ. ඛණ්ඩවත් නැහැ. හරියට ගන්න. ඇඳුමක් හරියට අඳින්න බෑ. මුළු ඇඟේම කුෂ්ඨයක්. මේ කුෂ්ඨ රෝගියා බුදුහාමුදුරන්ගේ බණහල සුවන්න. ඒව පිළිතුරුනා. හැබැයි මුළු ඇඟම කුණු වෙනවා. ඇයි පිටමත් එහෙම? පෙර සංසාරේ අතීත ආත්මයකදී පසේ බුදුරජාණන් වහන්සේ නම පිටපාත වලින් මේ දිවුරුම උන්වහන්සේගෙන් ඇහුවා මොකද ඇඟ වහගෙන යන්නේ කුෂ්ඨයක් හැදිලාද? දැනුත් ඒ වගේ අනිග්‍රහ කරන අවමන් කරන මිනිස්සු ඉන්නවනේ නේද? කාම කෙලගෙනවා. පින්නාදී දැන් අපේ අය යම් කෙනෙකුට අප්‍රසන්නතාවයේ පිළිකුල් සාගත භාවය ප්‍රකාශ කරන මොකද කරන්නේ? ආව කෙල ගන්නවා නේද? තරහකාරය දැක්කම සමහර අය එහෙම කරනවා. අන්න බලන්න ප්‍රතිඵලය. එනම් බලන්න ප්‍රතිඵලය කොයිතරම් නරකද කියලා. එයම පිටවත් මේ සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියෙකුනේ සසර පුරාම අන්න රකුසලේ නිසා. පසේ බුදුහාමුදුරන්ට කරපු නිග්‍රහය අර කෙල ගහපු අකුසලේ මේ ඔක්කොම එකතු වෙලා මේ නිවන් දකින ආත්මෙදී මුළු ඇඟේම කුෂ්ඨ. පූර්ණිකාප තිස්සහාමුදුරේ කතාව උන්වහන්සේගේ මුළු ඇඟම කුණු වෙන ඇට ගැලවෙන තරමට ඇඟේ මන්දි පුරුක් වලින් ගැලවෙන තරම් කුණු වෙලා හිටියා. එයි අකුසල කර්මයක බලය. ඒ නිසා පෙන්වන්නේ අන්න මේ වගේ අකුසල කරනම එනම් සුවනවන රෝග පීඩා රෝගාබාධ හැදෙනවා. ඊගාවට හතරවෙනි එක චිත්තක්ඛේපං පාපුනේ
මනස විකෘති වෙනවා, පිස්සු හැදෙනවා. එහෙනම් සිල්වන්ත ගුණවන්ත උත්තමයන්ට නිග්‍රහ කරාම, අවමාන කරාම, අදත්ත්‍යම් කරාම ඒ අයට මොකද වෙන්නේ? මානසික රෝග හැදෙනවා. මානසික රෝගීන් බවට පත් වෙනවා. ඊගාවට වෙනවත් පරිත්‍යාග ඥාතින. ඥාතීන් අත්‍යවශ්‍ය දාන්නේ. කවුරුවත් නැති මිනිස්සෙක් වෙනවා. එහෙනම් දැන් ඔය සමහර මිනිස්සු කවුරුවක් නැතුව මැරෙන අවස්ථා නැද්ද? එහෙමත් තියෙනවා නේද? සමහර ලාවල පෙට්ටිය උස්සගෙන යනවා 4-5 දෙනෙක් නැහැ. ඒ තරමට කිසිම කෙනෙක් එක්ක ආන්තරයක් නැහැ. එහෙනම් ඥාතීන් අත්තරන මිත්‍රයෝ අත්තරන කෙනෙක් වෙනවා. මේ පැවිදි උතුමාට නිග්‍රහ කරනවා. ඊළඟට පින්වත් භෝගානන්ත පහන් කරන. හිතපු ගමන් තමන්ගේ තියෙන භවභෝග සම්පත් විනාශ වෙලා යනවා. සමහරලාට ස්වාභාවික හේතු නිසා වෙන විපත් නෙමෙයි. හදිසියෙන් සමහරලාට ගින්නේ රජුරුවන්ගේ නැත්නම් සමහරලාට රජයට ගැනීම, දඩ ගැසීම ආදී නොයේ ක්‍රම වලින් සොරසතුරු විපත් වලින් තමන්ගේ භවභෝග සම්පත් විනාශ වෙලා යනවා. ඒ විදිහට සීලවන්ත ගුණවන්ත උතුමන්ට නිග්‍රහ කරන අයට සිද්ධ වෙන එක තවත් ප්‍රතිඵලයක්. ඊළඟට පින්වත්නි අතකස්ස අගාරාණි අග්ගිදාච පාදකෝ පින්වත්නි නොසිතූ පරිදි තමන්ගේ දේපල සම්පත් සියල්ලක්ම ගින්නෙන් පිච්චිලා යනවා, දැවිලා අළු වෙලා යනවා. එහෙනම් පැවිදි උතුමන්ට සීලවන්ත ගුණවන්ත ගිහි පැවිදි කාට වුණත් නින්දා අපහාස ගැරදුම් කරන අය ඇති වෙන්නේ දේමයි. ඊළඟට පින්වත්නි කායස්ස භේදා දුප්පඤ්ඤෝ නිරයං උපපජ්ජති. අනිවාර්යෙන්ම මෙරිලා ගිහිල්ලා අපායමයි උත්පත්ති ලබන්නේ. අපායමයි උත්පත්ති ලබන්නේ සිල්වන්ත ගුණවන්ත උත්තමයන්ට නිග්‍රහ කරන ගෞරව කරන මිනිස්සු. ඊළඟට 10 වෙනි එක අම්බක්ඛානංච දාරුණ කෙල්මාත්නි නොකරපු වැරදි වලට දඬුවම් විඳිනවා. දැන් ඔබ දකින්න ඇති මේ ඊපරේදා රටක ජීවිතාන්තයේ දක්වා සිර දඬුවමක් ලබු මිනිස්සේ අවුරුදු 30 ගණනකට පස්සේ ඔප්පු වෙනවා. ඒ මනුස්සයා හිරවත් කන්නේ කිසිම වැරද්දක් කරලා නැතුව කියන්නේ. අවුරුදු 34ක් යනවා මේ මනුස්සයා නිදහස් වෙන්නේ. නොකල වරදකට හිරේ ගිහිල්ලා. දැන් අපේ ඒ වගේ ඔහුගේ කාලේ වයසක මිනිස්සෙක් අවුරුදු 80ක් විතර හිරෙන් නිදහස් වුණා. කිසිදු වරදක් කළා නෑ. කවුරුත් හොයලා බලලත් නෑ හිරේ. ඒ මිනිස්සයා අන්තිම නිදහස් වුණේ කිසිදු වරදක් නොකරපු මිනිස්සෙක් විදියට. එහෙනම් අන්න ඒ වගේ කිසිදු හේතුවක් නැතිව වැරදි වලට අහු වෙන දඬුවම් ලබන නිന്ദා අපවාද විඳින්න සිද්ධ වෙනවා. සිල්වන්ත ගුණවන්ත උත්තමයන්ට නිග්‍රහ කරනවා. ඒ නිසා අපි කරන්න ඕනේ මොකක්ද? පින්වත්නි මේ පු탁ජන ලෝකයේ අපි කාගේ අඩුපාඩුකම් තියෙයි. ඒ අඩුපාඩුකම් එක්ක අපි උන්ට නිග්‍රහ කරන එක, නිඳා කරන එක, අපහාස කරන එක, අගෞරව කරන එක නොවේ කරන්න ඕනේ. දැන් ඔයයන්ට පුළුවන් මේ පුංචි හාමුදුරු කෙනෙක් යම් කිසි පොඩි අඩුපාඩුකම දුර්වලකමක් දැක්වහම ආදරෙන් කරුණාවෙන් ඒක කියලා දෙන්න. මමත් පියෙක් විදියට කියලා දෙන්න. ඒ කියලා දෙන්න ආදරෙන් සෙනෙහසින් ඒ කාරණාව හදාගන්න උදව් කරන්න. ඒ වගේම උන්වහන්සේලාගේ තියෙන දුර්වලකම් හොයන්න නෙමෙයි තියෙන්නේ. උන්වහන්සේලාගේ තියෙන ගුණයත් එක්ක අපි එකතු වෙන එකයි. උන්වහන්සේලාගේ තියෙන වටිනාකම් පිළිබඳව පින්වත්නි අපි
උන්වහන්සේලා සමග එකට එකතු වෙලා අපේ ජීවන ගමන හැරගස්වා ගන්න එක තමයි වැදගත් වෙන්නේ. ඒ අනුව ඒ බඳු ගුණවන්ත පැවිදි උතුමෙක් ආශ්‍රය කරනකොට ඔබට කොයිතරම් ආනිසංසයක් පින වටිනාකමක් වැදගත්කමක් ලැබෙනවද? අපි අභිවාදන සීලිස්ස කියන ගාථාව දන්නවනේ. මේ ගාථාව හාමුදුරුවෝ කියනකොට ඔයත් මොකද්ද කරන්න ඕන? හාමුදුරුවෝ ගාථාව කියනවාද? එහෙනම් හාමුදුරුවෝ ගාථා දේශනා කළාට පස්සේ අපි මොකද්ද කරන්න ඕනේ? ඈ? හොඳට සීලවන්තන් ගුණවන්තන් කියන්නේ ඉතින් දෙයක් කරන්න ඕනේ. මොකද කරන්න ඕනේ? හොඳට සාදුකාර දෙන්න ඕන. එයි. දැන් අපේ යට සාදුකාර දෙන්නේ නැහැ මොකක්වත් නැහැ. සමහරව ඉන්න අන්ධය කරු බීර වගේ. ඒගොල්ලෝ එහෙම ඉන්නවා සමහර අය. සමහර අය ආම්දොත් එකම ගාතාව කියනවා. ඒක මොකක්ද වෙන්නේ? මේ ගාථාවෙන් අපිට මොකද්ද කියන්නේ? අභිවාදන සීලය. මම වන්දනා කරනවා සීලයෙන් වැඩි හිටියක් නැන්ද. දැන් ඔබට වඩා 16 සමාදන් වුණ කෙනාට වඩා 16 වන්දේ උසස්. 16 සමාදන් වුණ කෙනාට වඩා සාමාන්‍ය 16 සමාදන් වුණ පොඩි හාමුදුරුවෝ උසස්. සාමාන්‍ය හාමුදුරුවන්ට වඩා උපසම්පදා සීල රකින්න හාමුදුරුවෝ උසස්. අන්න එහෙමයි මේ සීලේ උසස් වෙන්නේ. එනම් අන්න ඒ වගේ සීලවන්ත ගුණවන්ත උත්තමයෙකුට අපි වන්දනා කළම ලැබෙනවා සත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ මට ලැබෙනවා ආනිසංස ධර්ම හතරක් මොනවද? ආයු වන්නෝ සුඛං බලං. එනම් මට ආයු බල ලැබෙනවා, වර්ණ සම්පත්තිය ලැබෙනවා, සැප ලැබෙනවා, බලය ලැබෙනවා. එනම් මේ ටික ලබා ගන්න සල්ලි දීලාද? නෑ. එන්නත්නි දැන් අපි ඔය ගාථාව හාමුදුරුවෝ දේශනා කරනකොට අපිත් ඔය ගාථාව හාමුදුරුවොත් එක්කම කිව්වොත් මොකද වෙන්නේ? අර ස්වාමීන් වහන්සේ කියන ආශිර්වාදය පිළිඅරගෙනද? නෑ. අන්තේ ගොළුවේ දීලෙක් වගේ හිටියොත් ඉති කතාවක් නෑ පුම්බගෙන උහි ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? එතකොටත් ඒක පිළිඅරගෙන නෑ. දැන් අපේ ඇයට පින්නත් හරි පුදුමයි. මේ ඇහෙන සාදුකාරයක් දී ගන්න වෙන්නේ නේද? බොහෝ දෙනෙකුට නිකන් ගාථාවෙන් බුදුන් වහන්සේ කියනවා ගාථාවක් කියන කුඩු කුඩු ගාන මිසක් හයියෙන් කතරලා ගාථාවක් කියනවා. දැන් අද අපේ ඇයට දින හුඟක් ලොකු අසනීපයක් ඕක. වෙන වෙලාවකට නම් බලන්න පුළුවන් අපේ බුදුන් වහන්සේ කිව්වා ගාථාවක තියාගන්න බෑ. පන්සිල් ගන්න කිව්වොත් පන්සිල් කියන ඇහෙන්නවත් නෑ. දැන් බලන්න ඔයාලගේ ගෙදරවල වලින් පිටකම් කරනකොට දැන් සමහරව පන්තරේමත් එහෙම තමයි. පන්සිල් සමාදන් වෙනකොට දැන් අපේ ඉතින් හිතා ගන්නවා දැන් බුද්ධං සරණං ගත්තාම එහෙම දැන් කියන්නේ ඇති. ඉතින් අපි එහෙම හිතාගෙන ඊළඟට දෙය කියනවා. ඇයි? හරි බයයි අපිට කතාවට ඇවිල්ලා අපි වහිරේද කියලා මම හිතන්නේ. ඒ නිසා කට ඇරලා කියන්න බෑ. කට ඇරෙන්නේ නෑ. අනුන්ගේ උපදෙස් වලට බලද හැකිනේ. අනුන්ගේ උපදෙස් වලට නම් ඒක කටවල යනවා. හැබැයි සාල් කියන්නේ ගාතාවක් කියන්නේ පන්සිල් ගන්න එතකොට කටවල ඇරෙන්නේ. එහෙනම් අපි මේ ආශිර්වාදෙ පිළිගන්න නම් මොකද කරන්න ඕනේ? හොඳට සාදු කරනවා ගන්න ඕනේ. ඒ සාදු හදක් නැගුවොතින් තමයි අපි ආශිර්වාදෙ පිළිඅරගෙන තියෙන්නේ. නැත්නම් අර ආශිර්වාද නිකන් මුලකින් හිටපො. ඒ නිසා පෙන්වත්නි අපි කල්පනා කරන්න ඕනේ. කිරි විසේධෝ පුරිසෝ කෝචි ලෝකස්මින් යුජ්ජති. එනම් මේ ලෝකේ මේ ස්වරත් අප්‍රමාණ නින්දාපනාස ගැරුම් කරන මෙහෙම නැති කෙනෙක් මේ ලෝකේ නෑ. අපි සද්ධාය සීලේන දෙවියෙමස අපි අනිවාර්යයෙන්ම ආතාපිනෝ සංවේගිනෝ භවන්ත අපි සංවේගිත කරගන්න උත්සාහ තියෙනවා. මොනවද? ජාති ජරා ව්‍යාධි දුක්ඛ අපාය
සංවේගවත් අටක් ස්ථාන අටක් ගැන බුදුහාමුදුරු දේශනා කරනවා. එහෙනම් අපිට මේ සංවේගය පහළ කර ගැනීම අපිට හොඳටම පුළුවන් වෙනවා. කෙනෙක්ගේ අභාවය විපත්‍ය අනේ යතර විත් විපත්‍යයක සංවේගයට කරගන්න. අපි සංවේගය නෙවෙයි ඇති කරගන්න. ඕපදුප්පට කිව්වනේ හොය. එහෙනම් අපි සංවේගයට කරගන්න ඕනේ. දැන් ගැන බුදුහාමුදුරු දේශනා කරනවා. මුගක් ඒ කාරණාවන් ගැන කියා දෙන වෙලාව ප්‍රමාණවත් වෙන්නේ. ඊගාවට අපි ළඟ සද්ධාය සීලය වීර්යය මෙන්න මේ කාරණා තුන හොඳටම ගොඩනගෙන්න ඕන. ශ්‍රද්ධාව පින්වත් අපේ අත කොච්චර ශ්‍රද්ධාවන්තද කියලා බලන්න. අපේ අය ඔය වන්දනා කරනකොට කරන කටයුතු දිහා බලාගෙන ඉන්නවා. දැන් මේ පාවවිදාතක මම බලාගෙන අපේ පාන්සලේ රූපාදකම කෙනෙක් ක්‍රියාකාර පූජාවක් කරන්න වෙලා බොහොම ශ්‍රද්ධාවෙන් මෙන්නා. දැන් උන්දර මේ වාදනය ගෙනියන්න ඕන. මොකද්ද කරන්නේ? මොකද්ද කරන්නේ? මොකොත් නෑ වටපිට බැලුවා. මල්ලාතේ උඩට බරකිරිපත් එක හැදුවා වාදනය කරා. ඔය වගේ ශ්‍රද්ධාවන්තයෝ අපිට හම් වෙන්නේ නැද්ද? තමන්ගේ වැඩේ විතරයි හිතන්නේ. දැන් බලන්න මම පාවඩිදානේ ප්‍රසිද්ධ පන්සලක බෝධි පූජා කරේ දායකයෙක්. ගිලන්පස බාදර දෙක බෝධිය වටේ තියෙනවා බෝඩ් ගහලා තියෙනවා. මොකක්ද තියෙන බෝඩ් එක? මොකක්ද තියෙන්නේ නැද්ද මේ බෝඩ් ගහලා? තාම වදිනවා කරන්න එපා. තාම ගාත කියනවා මේක ගන්න එපා. පින්වත් දැකලා තියෙනවද? ඒ සමහර ප්‍රසිද්ධ දැකලා කියන්න බලන්න. මොකද කෙනෙක් සමාජාට මේ පූජා කරලා විලම්බරේක පූජා කරනකොටම තව කෙනෙක් අනිත් පැත්තෙන් ඇදන් දුවනවා එයාගේ පූජා කරනවා. තමන්ගේ වාදක එකක් ගෙනිහිල්ලා ඒක සංපත් කරලා පිළිවෙල කර පූජා කියන නිසා නෙමෙයි. එහෙම මිනිස්සු නැත්. එහෙමත් තියෙනවා. දැන් පවගිදාකට කියන්නේ කියන්නේ ගොඩේ මේ වගේ දැන් ඉඳාම් කරනවා අවසන් ඉවරයක් නෑ. ඒ තරමටම අපේ මිනිස්සුගේ ප්‍රඥාව. එන්නම් ඒ වගේ කරන නොපනත්කම් ඉවරයක් නෑ කෙලවරක් නෑ. අපේ කොයිතරම් ශ්‍රද්ධාවන්තද කියනවනම් සාමාන්‍ය බලනවා ගෙදර පූසියක් බැලදියක් නැත්නම් පැටව දැම්මොත් ඒ බැලදිය පැටව දැම්මොත් ඉතින් කලකින් අපිට මොකක් හරි පූජා කරගන්න බැරුණානේ කියලා ඒ බල පැටව දෙක මෙහෙම ගෙනලා පූස් පැටව දෙක මෙහෙම ගෙනලා පූජා කරලා යන්නේ නැද්ද අපේ උතල හරි ශ්‍රද්ධාවන්තයි හරි ශ්‍රද්ධාවෙන් පූජා කරලා යනවා නමතරම් ওই පන්සල් වල වෙන්නේ මොකද නමතරම් වෙලා තියෙන්නේ ඒ තරම් අපේ ශ්‍රද්ධාව උතුරලා යනවා. එන්වාදී ආන්න එහෙම ශ්‍රද්ධාවකින් නෙමෙයි කටයුතු කරන්න ඕනේ. ඒ නිසා තම අවංකව නිවරදිව හොඳින් කල්පනාවෙන් කටයුතු කරන්න. ඒකම සිල්වන්ත වීම. සීලය රකින්නට ඕනේ. එහෙනම් තමන් සමාදන් වෙච්ච ශික්ෂාපදය මනාව ගෞරවයෙන් සැලකිල්ලෙන් හොඳින් රකින්න. ඒකට උත්සාහ හොඳින් පවත්ව ගන්න වීර්යය තියෙන්න අනිවාර්යයෙන්ම ඒ විදිහට කටයුතු කරන තැනට නිවන් මඟ ඈත් වෙන්නේ නැහැ කියලා ලෝතරා බුදුහාමුදුරු දේශනා කරනවා. ඒ නිසා ගුණවන්ත කාරණික පෙන්වන්නේ. ඔබ හැමදෙනාම මත් එහෙම කල්පනා කරන්න. මට මගේ නිවන් මඟ හදා ගැනීම උදෙසා මේ ශ්‍රද්ධාව, සීලය, වීරය, නැත්නම් උත්සාහය දියුණු කරගෙන මම මගේ ජීවිතය ගුණවන්ත සත්පුරුෂයෙක් හැටියට මගේ ජීවිතය මම හොඳින් මැනවින් හැඩගස්ව ගන්නවා නම් දෙනා හොඳට අදිස්ථාන කරගන්නවා. ඒනම් කාරණක පෙන්වත්නි අපි මේ ස්වල්ප කාල වේලාවේදී හොඳට මනමල පිළිසිද්ධ කරගත්තා. මේ ලබාගත්තා සියලුම කුසලාන සත්‍යයන් අපි අනුමෝදනා කරමු. අපගේ ජීවිත ආරක්ෂාවන් සලසන ලෝකපාල ආරක්ෂක සියලුම පින්කම් මෙතකම දේවී දේව සමූහයා මේ පෙන්පෙත් අනුමෝදන් වේවා.
මේ විහාරයේ මේ වැඩ ඉන්න බෝධීන් වහන්සේලා දිව්‍ය දේවතාවෝ මේ පින් අනුමෝදන් වේවා. සියලුම දෙවියෝ මේ පින් ලැබගෙන බුදුන් දැක නිවන් දකීවා. අද මේ පින් කමේ දානක දාන මනුසාගේ අපරි මහත්මිය ඊට වසර 4කට පෙර අභාවපත් වූ තෝරි රත්නාලි මෑණියන්ට වසර 3කට පෙර අභාවපත් වූ විදේපාසිනා පියාණන් තුකට ඇති සියලුම මේක ඥාතීන් අනුමෝදනා කිරීම අරමුණු කරගෙන අද මේ පින්කමේ දායකත්වයෙන් ඒකම මේ පින්කම සම්බන්ධව බාපි හැමදෙනා නමින් අභාවපත් වූ සියලුම ඥාතීන්ට මේ විහාරස්ථාන වල රක්වාසී යදාන සියලු පූජනීය විහාරගණයේ මහා සංඝරත්නයට අපේ පූජනීය නායක හාමුදුරන් වහන්සේගේ මෞර්යමාර්ගයේ පරපුරේ ඥාතීන් එක්කොට අපගේ සකල සංසාරගතම ඥාතීවරු මෙතින් ලැබගෙන බුදුන් දැක නිවන් දකීවා. අද මේ පින්කම් කටයුතු වෙනුවෙන් අපට ආශිර්වාද කරන මග පෙන්වන විහාරාධීශ පරම පූජනීය අපේ ශ්‍රීමත් නායක මහා ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයට තව চিරාත් කාලයක් මේ උතුම් ශාසනික මේවා සිද්ධ කරන්නට ඥානගුණ බල ශක්තිය කායක මානසික උපන්භාවයට සේවා. විහාරස්ථානයේ සියලුම පූජනීය මහා සංඝරත්නයද නියතම කුසල බල ආශිර්වාදයෙන් නිරෝගී බව දීර්ඝා සම්පත් සැලසේවා. නියතම ශාසනික ප්‍රතිපදාවන් මැනවින් කොනින් සිද්ධ කරන්නට අපට ශක්තිය ධෛර්ය වාසනාව සැලසේවා. උන්වහන්සේලාට සත්‍ය වාසනාව භාග්‍ය සැලසේවා. ඒ වගේම මේ පින්කමේ දායකත්වන මනුෂා වීරස්වරි මහත්මිය ප්‍රධානයේ පින්වත් පවුලේ හැමතත් සහ සම්බන්ධනා පින්වත් ඔබ හැම දෙනාට මියත මුදාර කුසල බල ආශිර්වාදයෙන් නිරෝගී භාව සේවා දීර්ඝා සම්පත් සැලසේවා. ඔබ හැම දිනම කමකේ යහපත් ධර්ම කරු ප්‍රාර්ථනාවන් සඵල වේවා. තුනර්වන් පරණේ සුවපත් වේවා. දෙවියන්ට නමින් මේ පරිලෝකියා සියලුම ඥාතීන්ට අපට උතුම් නිර්වාණ ආභෝධය පිණිස මේ පින් හේතු වේවා. අද දවසේ මේ පින්කම සම්බන්ධ වෙනවා මියගේ ආදරණීය දෙමාපියන්ට ස්වාමියාට පුණ්‍යානුමෝදනා කිරීමට එදා විශේෂ රායක දෙයට එදෙන උපන්දින වෙනින් ආශිර්වාද ප්‍රාර්ථනා කර ගැනීමට පවුලේ දූ දරුවන් සහ විශේෂ කටයුතු සියලු දරුවන් මේ මුණුපුර මිලිපරට ආශිර්වාද කිරීමට නායක හාමුදුරන් වහන්සේට ආශිර්වාද කිරීමට සිය සමාදන් වුණු පින්වත් හැම දෙනාට ආශිර්වාද කිරීමට තියෙන අරමුණ ඇති කරගෙන ඉරේරා පුණාන්ත මොහොතේ මේ පින්කමේ දායකත්ව ගන්නවා. ඒ අනුව මේ ඉදිරියට මේ අරමුණු කරගත් පරිදි ඔබ හැම දෙනාගේම ලලිතා ප්‍රාර්ථනාව සඵල වේවා. සියලු යහපත මුදා වේවා. තුනරුවන් තරමින් සුවපත් වේවා. ආශිර්වාද දෙවියන්ට නමින් මේ පරිලෝකියා සියලුම ඥාතීන්ට අපට උතුම් නිර්වාණ ආභෝධය සඳහාම මේ බලවත් කුසල ශක්තිය හේතු වාසනා වේවා. ප්‍රාර්ථනා කරන්න හොඳයි. ආකාශත්ථාච බුම්මත්ථා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा විරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශත්ථාච බුම්මත්ථා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा විරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශත්ථාච බුම්මත්ථා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा විරං රක්ඛන්තු ලෝක සාසනං. ධර්ම ශ්‍රවණය කිරීමෙන් හා දාන පූජා කිරීමෙන් ලබන කුසලාන් සංඛ්‍යාන් හේතු කරගෙන සංසාර දුකින් මිදී මත මෛත්‍රිය බුදුන් දකින මන්ද දින්දර අප සෑම දිනාටම එකම අධර්ම මණ්ඩපයකදීම හේතු වේවා. වාසනාව වේවා. ප්‍රාර්ථනාවන් නිත සමුර්ධ වේවා. ඉතිසා සාදරසින් යුක්ත චිත්ත ප්‍රීතියෙන් සාදු කියා පින් අනුමෝදන් විය යුතුයි. විවාදන සීලසා නිච්ඡං මතා පචායිනෝ සත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාදේ සමිජ්ජතු.